කොහොමද? ඉතින් ඔන්න අද මම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් අද කොහොමද ඉරිදා? අද දවස කවද්ද? දවස කියන්නේ දිනේ 19 අද ඔක්තෝබර් 19 ඉරිදා. ඉතින් මට හිතුණා අද දවසේ ඔයාලත් එක්ක vlog එකකින් බෙදා ගන්න. ඉතින් අදත් සුපුරුදු විදිහට එළිය වහිනවා. ඉතින් ඕක තමයි මේ දවස්වල හැටි. හරි ඉතින් අපි දැන් වීල් එකකට එන්න ගිහලා තමයි තියෙන්නේ. ආවට පස්සේ අද පොළට ගිහිල්ලා අපි මොනවද ගන්නෙ? ඒ දේවල් ඔයාලට පෙන්නන්නම් පුළුවන් විදිහට. ඉතින් මම ඇත්තටම මේ ගොඩක් කට්ටිය ඉන්න තැන්වල එහෙම වීඩියෝ කරන්න කැමති නෑ. හැබැයි ඉතින් පුළුවන් විදිහට පෙන්නන්නම්. ඉතින් අද හොඳටම එළිය වහිනවා. මේ තියෙන මගේ ඇඳුම. ඉතින් මේ ලස්සනද කියලා ඉතින් ඔයාලම කමෙන්ට් කරලා කියන්න. හරි ඉතින් තාම වහිනවනේ. ඉතින් වැස්ස පෑවට පස්සේ අපි යනවා. මොකද අපි කලින් කියලා තිබ්බේ එන්න කියලා. නමුත් වැස්ස නිසා අපි කිව්වා එන්න එපා දැන් අපි කෝල් එකක් දෙන්නම් කියලා. එහෙනම් අපි බලමු. පොළට ගිහිල්ලාම ඉතින් කලින් vlog එක බලන්න නැත්තම් මෙතනින් මම දාන්න කලින් vlog එක බලන්න. අපි යමු එහෙනම් අද vlog එකට. ඉතින් මම අද ගවුම ඇඳලා මේ විදිහට කොණ්ඩේ ගොතන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ලස්සනද නැද්ද දන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉතින් කියනවා vlog පාරස්තුයි ඒවා මේවා මෙසේජ් කරලා ඉතින් තමයි මෙසේජ් එකකට WhatsApp මෙසේජ් ඔක්කොටම එවනවා. vlog පාරස්තුයි කියලා. ඉතින් මේ දවස් දෙකේ නම් මේ WhatsApp එකේ මෙසේජ් එවන්න එපා. මොකද WhatsApp එක මගේ ෆෝන් එකෙන් අයින් කරලා තියෙන්නේ මේ දවස් ටිකේ. මම ඉක්මනටම WhatsApp එක ගන්නම්. මොකද මේ වීඩියෝ නිසාම තමයි අයින් කළේ. මොකද වීඩියෝ ටිකක් මේ අපේ මගේ චිප් එක ෆෝන් එක මෙමරි එක මේ ෆුල් වුණාම තියෙන ඔක්කොම දේවල් කපලා දානවා. හරි. අපි එහෙනම් පොළට යන අතරතුර මොකද කරන්නේ? හද උනානේ. ඒද කියන්නේ අම්මා. දැන් හෙට ඉඳන් පටන් ගන්න දන්නේ උදේට. හරි ඉතින් දැන් අපි මේ පොළට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් පොළට ඇවිල්ලා වීඩියෝ කරනවා කියලා හිතුවට ඇත්තටම මට වීඩියෝ කරන්න චුට්ටක් විතර ලැජ්ජයි වගේ. මොකද ගොඩක් කට්ටිය අනික හේතුව තමයි අද ගොඩක් වැස්ස දවසක් නිසා ෆෝන් එකත් අල්ලගෙන බඩු මල්ලත් අල්ලගෙන ඇත්තටම වීඩියෝ කරන්න චුට්ටක් විතර අපහසුයි. ඒ නිසා මට පුළුවන් විදිහට තමයි එතන වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තේ. මම නම් ඉතින් සාමාන්‍යයෙන් පොළට යනවා ටිකක් අඩුයි. අම්මා තමයි ගොඩක් වෙලාවට පොළට යන්නේ. ඉතින් මට අද නම් පොඩි වැඩක් තිබ්බ නිසා තමයි මම පොළට ගියේ. ඉතින් පොළට යන නිසා මට හිතුණා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ කොහොම හරි ඔයාලට පෙන්නන්නත් ඕනේනේ ඒ නිසා. හරි. ඉතින් මේ විදිහට අපි බඩු ටික එළවලු ටික එහෙම අරගෙන ඉවර වෙලා අවසානට එන්නේ අපි කන්න ආස කරන කෑම මොන හරි අරගෙන යන්නේ. ඉතින් චූටි කාලේ ධම්ම අපේ අම්මා ඉතින් අපිට මොන හරි දෙයක් අරන් එනවා පොලෙන් කන්න. ඉතින් දැන් ලොකු වුණා කියලා නෑ අපි හැමදාම ඉතින් පොළට ගිය දවසට අනිවාර්යෙන් පොලෙන් මොන හරි වඩ මොන හරි අරගෙන එනවා. හැබැයි ඉතින් වඩ නම් වැඩි කන්න හොඳ නැහැ. නමුත් ඉතින් අපි අනිවාර්යෙන් ඉතින් සතියට එකපාරක් වඩයක් කන්නේ. ඉතින් අනිවාර්යෙන් ඉතින් වඩයක් දෙකක් ඉතින් අනිවාර්යෙන් අරගෙන එනවා. ඉතින් ඔන්න අපි දැන් මේ වඩ ගන්න තමයි හදන්නේ. ගෙදර ඉතින් තිහස් බබත් ඉන්න නිසා මොනවා හරි දෙයක් එයාටත් එක්ක අරයි යන්න ඕනේ. එයා නම් ගොඩක් වෙලාවට වඩ කන්නේ නැහැ. ඒ නිසා ඉතින් එයා කන දේකුත් අරගෙන යන්න ඕනේ. ඒ නිසා හිතුවා එයාට කලවන් මොන හරි අරයි යනවා කියලා. මොකද එයා ඒ වගේ දේවල් වලට ටිකක් කැමතියි. ඉතින් තිහස් බබාගෙන් ඇත්තටම බේරිලා පොරට ආපික මාරම අමාරු වැඩක් වුණා. මොකද එයා කොහොමත් කැමති නැහැ අපි ඇඳගෙන කොහෙවත් යනවට එයාව දාලා. ඉතින් ඒ නිසා වැස්සත් එක්ක යන්න බෑ කියලා කොහොම හරි ෂේප් කරලා එයාව නිදි කරවලා තමයි ඔන්න ඉතින් අම්මයි මායි එළියට බැස්සේ.
අර මාදානේ මල් ඒක මල් ගෙදර ආපු ගමන් මොන්න අපේ තාත්තට ඕන කියලා කිව්වා දිවුල් කිරි හදලා බොන්න. කවුද බලන්නකො අපේ දිවුල් කිරි එක හදන්නේ. ඉතින් දිවුල් කිරි එක හදලා ඉවර වෙලා ඒ ගමන්ම අපි ඔන්න අපේ දවල් කෑම එකත් අපි හදාගත්තා. මොනවද? අපි පොලෙන් ගෙනාවා චිකන්, ඒත් එක්කම පරිප්පු හැදුවා, ගෝවා මැල්ලුමක් හැදුවා. ওই ටික තමයි ඉතින් අද දවල්ට අපි හදාගත්තේ. මේ ඔයාලා දකින්නේ බදාදා දවස. ඒ කියන්නේ ඉරිදා පහුවෙලා බදාදා දවස තමයි ඔයාලා මේ දකින්නේ. එදාට අපිට පොඩි වැඩක් ඉදලා තිබ්බා. කටින පෙරහැර නිසා පාර සරසන්න. ඉතින් මට හිතුණා ඒකත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරන් මේ වීඩියෝ එකට එකතු කරන්න. ඉතින් තව කොඩි වර්ගයක් තියෙනවා. ඒක අරගෙන යන්න තමයි දැන් ආවේ. ඒ ටිකත් මේ පැත්තෙන් අපි එල්ලමු. දැන් නම් ඉතින් පාර සරසන වැඩේත් ඉවරයි. ගොඩාක් දෙනෙක් ඉතින් මේ විදිහට පාර සරසනවා අද රැට කටින පෙරහැර යන නිසා. ඔන්න ඉතින් අපිට ඈතින් ඇහෙනවා කටින පෙරහැර වඩිනවා. ඉතින් අපි එහෙනම් පාර පැත්තට ගිහලා හම්බෙමු. පාරට වෙලා තමයි දැන් මේ ඉන්නේ බලාගෙන කටින පෙරහැර අපේ පාරේ යනකම්. ඔන්න දැන් ළඟම තමයි එන්නේ. යාළුවනේ අද vlog එක නම් ඉවරයි. ඉතින් මම ආයෙ ලස්සන vlog එකක් අරන් එන්නම්. මම දැන් නිදා ගන්න තමයි යන්නේ. ඉතින් ආයෙත් ඉක්මනටම මම daily vlog එක නෙමෙයි ඊළඟ vlog එක වෙන්නේ food challenge වීඩියෝ එකක්. ඉතින් ඒක ඉක්මනටම අරගෙන එන්න. අද මේ vlog එකේ මම සමවරගෙන යනවා. ආයෙත් ඉක්මනටම ලස්සන vlog එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. bye bye.